සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හරිම අපේ හදවතට දැනෙන වචනයක් තමයි ආශිර්වාදය කියලා කියන එක. අපි ආශිර්වාදය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටියන්ගෙන් ඒ වගේම ආගමික නායකයන්ගෙන් අපි ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා. ආශිර්වාදي ඉල්ල ගන්නට යනවා. හැබැයි ඔබ දන්නවද ඇත්තරම ඔබට පුළුවන් ඔබව ආශිර්වාද කරගන්නට. ඔබට පුළුවන් ආශිර්වාදයක් වෙන්නට කියලා. ඇත්තරම ඔබට ආශිර්වාදයක් නම් if you are a blessing ඔබට ආශිර්වාදයක් නම් ඔබේ නමට ආශිර්වාදය කියලා කියන නම එකතු වෙලා තියෙනවා නම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ වෙන ප්‍රාතිහාරයක් තියෙනවා. ඒ තමයි ඔබ ඉන්න පරිසරය මොකද්ද? ඔබ කොහෙද ඉන්නේ? ඔබ මොනවද කරන්නේ? ඔබ කායකද ඉන්නේ? ඒ ඉන්න හැම තැනම හරිම සුන්දර වෙනවා. හරිම ලස්සන වෙනවා. ඒ සුන්දර පරිසරය මොකද ඔබ ආශිර්වාදිත කෙනෙක් නිසා ඔබ ගිහිලා පය තිබ්බත් ඒ ඇති. පය තියෙනකොටම එතන ලයිට් අප් වෙන්න පටන් ගන්නවා. එතන ආලෝකය වෙන්න පටන් ගන්නවා. අඳුර පහ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබේ ස්වාමි පුරුෂයා ගෙදර එනකොට ඔබ තුලින් ගිය ලයිට් අප් වෙනවා නම් ආලෝකයෙන් බැබලෙනවා නම් ඔබේ භාර්යාව ගෙදරට එනකොට එතන ලයිට් අප් වෙනවා නම් ඒ වගේම තමයි ඔබේ දරුවන් එක්ක ඒ වගේම ඔබ වැඩ රාජකාරී කරන තැන ඔබ යන එන තැන ඔබ ආශිර්වාදයක් වෙලා ඒ තැන ආශිර්වාදාත්මක වෙනවා නම් ආලෝකමත් වෙනවා නම් තව මොනවටද අපි බැය විය යුත්තේ? හම්බ කරගත යුතු දේ මේ දෙය නොවේද? එහෙනම් අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ පුතේ අපි දුර්වලයි කියලා අපිට හැඟෙනවා ඇති. මම මෙහෙම කියද්දි මටත් එහෙම හැඟෙන මොහොතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. හැබැයි නැවත වතාවක් අපි ආරම්භ කරමු. නැවත වතාවක් මනසට දාගමු. No, you are a blessing. ඔබ ආශිර්වාදයක්මයි. එහෙනම් අපි නැවතත් අපි රීස්ටාර්ට් කරමු. නැවතත් අපි නැගිටිමු. වැටුණත් කමක් නැහැ. අපි නැගිටලා අපි ආශිර්වාදයක් වෙමු. එතකොට අනිත් අයගේ ජීවිතේ අපි අභියෝගයක් නෙවෙයි ආශිර්වාදයක්ම වේවි. ආමේන්.